සාදරයෙන් පිළිගන්නවා අදත් ඔයාලව ෆ්‍රීරිප්ට් LK YouTube නාලිකාවට. ඉතින් අද අපිට මොකක්ද දැනගන්න ලැබෙන්නේ කියලා කුතුහලෙන් නේද ඉන්නේ? එහෙනම් ලයික් එකක් දාගෙනම අපි යමු වීඩියෝවට. Let's go. ආයිබෝවන් අද අපි මේ ගැඹුරු විමර්ශනයෙන් කතා කරන්න යන්නේ ජපානයේ තියෙන හරිම අමුතු තැනක් ගැන. ඔව් ෆුජිකන්ද පාමුල තියෙන අවෝකි ගහර වනාන්තරේ. ගස්වල මොහොත කියලාත් මේකට කියනවා. ඒක තමයි. අපේ අරමුණ වෙන්නේ මේ මූලාශ්‍ර පාවිච්චි කරලා මේ කැලේ ඇතුලේ හැංගිලා තියෙන ඇත්තම කතාව හොයාගන්න එක. අනිවාර්යෙන්ම මොකද බැලු බැලමට මේක සාමාන්‍ය ලස්සන කැලයක් වගේ පෙනුනට මීට වඩා ගොඩක් දේවල් මේකේ තියෙනව නේද? ඔව් මම දැක්කා මූලාශ්‍රවල තියෙනවා මේ කැලේට ගියාම මාලිමා යන්ත්‍ර පවා වැඩ කරන්නේ නැහැ කියලා. ඒක ඇත්තද? සම්පූර්ණයෙන්ම ඇත්ත. මේකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා. මේ කැලේ භූමියේ හැදිලා තියෙන්නේ අර වසර දහස් ගණනකට කලින් ෆුජිකන්දේ පිපිරිම් වලින් ආපු ගිනිකඳු පාෂාණ වලින්. ආහා ඒ කියන්නේ අර ලාවා ගල් වඩේ දේවල්ද? ඔව් හරියටම මේ පාෂාණවල තියෙන යකඩ සාන්ද්‍රණය කොච්චරද කියනවනම් ඒකෙන් ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රය නිසා අර දිශාව දක්වන උපකරණ සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. මේක අරයිනේ. ඒතර අර කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ කියන කතාව. ඒකත් මේ පරිසරයේම අංගයක්. ගස්වල තියෙන අධික ඝනත්වයයි බිම තියෙන අර සිදුරු සහිත ලාවා පාෂාණයි නිසා සද්දේ සම්පූර්ණයෙන්ම උරා ගන්නවා. ඒ කියන්නේ නිකන් හරියට අර සවුන්ඩ් ප්‍රූෆ් කරපු ස්ටුඩියෝ එකක් වගේද? ඒක තමයි. කුරුල්ලන්ගේ සද්දයක් සුළුඟක සද්දයක්වත් මේ පරිසරය ඇතුලේ නැහැ. අම්මෝ නිකන් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක අමුතු මානයකට ඇතුළු වුණා වගේ හැඟීමක් නෙන්නේ. කිසිම සද්දයක් නැහැ, පාර හොයාගන්න විදිහකුත් නැහැ. ඔව්. ඉතින් මේ වගේ ප්‍රබල චුම්බක බලපෑමක් එක කෙනෙක් මේකට ගියොත් ආපහු එන පාර හොයාගන්න හරිම අමාරුයි. ඒ වගේම භයානකයි. එතකොට කෙනෙක් මේ වගේ නිහඬ තැනක තනි වුණාම මානසිකව ලොකු බලපෑමක් වෙනවා ඇති නේද? අනිවාර්යෙන්ම. මේ තරම් හුදකලා පරිසරයකදී අපේ මොළයට බාහිරින් එන සංඥා නැවතිලා අපේම සිතුවිලි වෙනදට වඩා දෝංකාර දෙන්න ගන්නවා. නිකම් සෙන්සරි ඩිප්‍රයිවේෂන් චේම්බර් එකක ඉන්නවා වගේ. ඒ කියන්නේ අර සංවේදක අහිමි කරපු කුටියක ඉන්නවා වගේ. ඔව්. ඉතින් දැඩි මානසික පීඩනයකින් ඉන්න කෙනෙක් මේ වගේ තැනකට ගියාම ඒ නිහඬතාවය නිසාම මනස තවත් ව්‍යාකුල වෙනවා. මායාවන් පවා පේන්න පුළුවන්. අපෝ ඒක අහද්දිත් බය හිතෙනවා. ඒ භෞතික පරිසරය නිසාම තමයි එහෙනම් මේ වටාර අඳුරු ජනප්‍රවාද හැදිලා තියෙන්නේ. හරියටම හරි. ලෝකයේ වැඩිපුරම සියදිවි නසා ගැනීම වාර්තා වෙන තැනක් විදිහට ඕකිගහර ඉතිහාසයට එක් වෙන්න මේ කියන මනෝවිද්‍යාත්මක බලපෑම ප්‍රධාන හේතුවක්. එතකොට පරිසරයේ විසින්ම කෙනෙක්ගේ මනස ආක්‍රමණය කරලා එයාට තමන්ගේ ප්‍රශ්න විතරක්ම පේන්න සලස්වනවා වගේ දෙයක් තමයි එතන වෙන්නේ. ඔව්. ඒක ඇත්තටම ඛේදනීය තත්ත්වයක්. හැබැයි මේ වගේ දේවල් දිගින් දිගටම වෙද්දී ජපාන් රාජ්‍යයේ මේකට මැදිහත් වෙලා තියෙනව නේද? මම මූලාශ්‍රවල දැක්ක ඒගොල්ලෝ දැන් මේ මරණ සංඛ්‍යාව ප්‍රසිද්ධ කරන එක නවත්තලා කියලා. ඔව්. ඒ සංඛ්‍යා ලේඛන හංගන්නේ ප්‍රධාන වශයෙන්ම මේට ලැබිලා තියෙන අඳුරු ප්‍රසිද්ධිය අඩු කරන්න. අර සංඛ්‍යා දැකලා තවත් අය ඒට අනුකරණය කරන එක වළක්වන්න තමයි එහෙම කරන්නේ. තව කැලේ ඇතුලේ කැමරා සහ උපදේශන පෝරු සවි කරලා තියෙනවා කියලා තිබුණා. ඔව්. ඒ වගේ අරමුණ වෙන්නේ තීරණාත්මක මොහොතක කෙනෙක්ව නිරීක්ෂණය කරලා ඒරව බේරගන්න එක. පොඩ්ඩක් ඉන්න මට එතනදී ගැටලුවක් එනවා. ඒ මොකද්ද? දැන් මේ සංඛ්‍යා හැංගුවා කියලා හරි ගස්වල කැමරා හයි කරා කියලා හරි මේක ඇත්තටම විසඳනවද? මිනිස්සු මේ වගේ තීරණ ගන්නේ රැකියා පීඩනය හුදකලාව වගේ දැඩි සමාජීය ප්‍රශ්න නිසානේ. ඔව් ඒක ඇත්ත. ඉතින් එහෙම බලද්දි මේ කැමරා දාන්න එක නිකම් පිළිකාවකට වේදනානාශක දෙනවා වගේ වැඩක් නෙවෙයිද? සමාජයේ තියෙන මූලික ප්‍රශ්නෙට මේකෙන් විසඳුමක් ලැබෙන්නේ නැහනේ. ඒ කතාව ඇත්තක් තියෙනවා. සමාජයේ ගැටලුව හැමම තියෙනවා කියන එක ගැන විවාදයක් නැහැ. හැබැයි අපි අමතක කරන්න නරකයි මේ වගේ තීරණයක් ගන්න කෙනෙක් ගොඩක් වෙලාවට ඉන්නේ අර අවසාන මොහොතේ. ඒ කියන්නේ මේ මොහොතේදී එයාව නතර කරන්න පුළුවන් උනොත්. ඔව් හරියටම. ඒ වෙලාවේදී කැමරාවකින් දැකලා හරි පුවරුවක තියෙන එක වචනයකින් හරි කෙනෙක්ගේ අවධානය වෙනස් කරන්න පුළුවන් නම් ඒකෙන් එක ජීවිතයක් හරි බේරෙනවා. ඒක නම් ඇත්ත. රජයකට සමාජයේ හැමෝගෙම ප්‍රශ්න එක රැයකින් විසඳන්න බෑනේ. ඒ නිසා දිගකාලීන විසඳුම් හොයන ගමන් මේ වගේ ප්‍රායෝගික දේවල් කරන එකත් අත්‍යවශ්‍යයි. හරි. එහෙනම් මේ කතාවෙන් පැහැදිලි වෙන ප්‍රධාන දේ තමයි ඔකිගහරා කියන්නේ නිකන් අබිරහස් කැලයක් නෙවෙයි කියන එක. ඔව්.
ඒක ස්වභාව ධර්මයේ තියෙන අමුතු විද්‍යාත්මක ලක්ෂණයි මිනිස් සමාජයේ තියෙන ගැඹුරු මානසික අර්බුදයි එකට ගැටෙන හරිම සංකීර්ණ තැනක්. අනිවාර්යයෙන්ම කැලේ පිටින් බලනකොට දකින්න ලස්සන කොයදාටයි ඇතුළට ගියාම තියෙන අර නිහඬ හුදකලා බවයි අතර තියෙන වෙනස මාරයි. හරියට අද කාලේ ගොඩාක් මිනිස්සුන්ගේ බාහිර ජීවිතයේ ඇතුළාන්තයේ තියෙන හිස් බවයි වගේමයි. වව් ඒක නයි මැට්ට. ඉතින් අද අපි මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් හැමෝටම හිතන්න පොඩි දෙයක් ඉතුරු කරන්න. හොඳයි. අද නවීන තාක්ෂණීය කොච්චර දියුණු වුණත් අපි හැමෝම ෆෝන් එකේ ලෝකයටම සම්බන්ධ වෙලා හිටියත් මිනිස්සු තමන්ගේ මානසික පීඩනයන්ගෙන් මිදෙන්න අන්තිමට තෝරාගන්නේ ඇයි? මේ වගේ අතිශය හුදකලා සද්දයක්වත් නැති අමුතු තැන්. මේක අපි සමාජයක් විදියට යන ගමන ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් ඉදිරි කරනව නේද? ඒ ගැන හිතලා බලන්න. අදට අපි සමුගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. Thank you.